ඔන්න ළමයි අද මං ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද මිකී කේක් එකක් හදාගන්නේ කියලා. ඔයාලා මේ දකින කේක් එක රෝස පාට වර්ණයෙන් වුණාට ඔයාලට පුළුවන් මේක වෙනත් වර්ණයකින් වුණත් නිර්මාණය කරගන්න. ඉතින් අපි බලමු කොහොමද මේ කේක් එක මම හදලා තියෙන්නේ කියලා. මම මේ කේක් නිර්මාණය හදලා තියෙන්නේ කිලෝ එකකින්. එතකොට ඔයාලා කේක් එක බේක් කරනකොට ග්‍රෑම් 500 කේක් දෙකක් ඔයාලා බේක් කරගන්න ඕනේ. මුලින්ම කේක් එක තියෙන කේක් බෝඩ් එකේ බටර් අයිසින් ටිකක් ගාලා ඔන්න මම මගේ ග්‍රෑම් 500 එක කේක් එකක් තියාගත්තා. ඊළඟට ඔන්න මම බටර් අයිසින් ටිකක් ගාලා අනිත් කේක් එකක් තියාගෙන මේක හොඳට මම සෑන්ඩ්විච් කරගන්නවා. ඉතින් මේ වගේ ඔයාලට පුළුවන් පයිපින් බෑග් එකකට බටර් අයිසින් දාලා මේ විදියට කේක් එක සෑන්ඩ්විච් කරගන්න. ඔන්න ඊට පස්සේ මම කේක් එක වටේට හොඳට බටර් අයිසින් වලින් මේ විදියට කවර් කරගන්නවා. ඉතින් මම මේක පළවෙනි කෝඩ් එක තමයි මම මේ විදියට බටර් අයිසින් වලින් කවර් කරගන්නේ. ඉතින් පළවෙනි කෝඩ් එක ඔයාලා කේක් එක වැහෙන විදිහටම හොඳට බටර් අයිසින් වලින් කවර් කරගන්න ඕනේ. ඉතින් නීට් එකටම නැති වුණත් පුළුවන් විදිහට ඔයාලා ඔයාලගේ පළවෙනි කෝඩ් එක නීට් කරගන්න ඕනේ. ඊළඟට ඔයාලට පුළුවන් විනාඩි 10ක් ෆ්‍රිජ් එකේ තියලා නැවතත් කේක් එක අරගෙන මේ විදියට දෙවෙනි කෝඩ් එක බටර් අයිසින් වලින් කවර් කරගන්න. ඉතින් දෙවෙනි කෝඩ් එක නම් ඔන්න ඔයාලා ටිකක් නීට් එකට හදා ගන්න ඕනේ. නැත්තම් කේක් එකේ අවසාන නිමාව ටිකක් ලස්සන නැති වෙන්න පුළුවන්. ඔන්න මේ විදිහට මම ඔන්න ස්පැචුලා එකකින් කේක් එක නීට් කරගෙන මේ විදිහට ඔයාලට පුළුවන් තව දුරටත් හොඳට මේ කේක් එක නීට් කරගන්න. දැන් මේ ඔයාලා දකින්නේ මං මේ විදිහට නිර්මාණය කරගත්ත කේක් එක. ඉතින් ඔන්න ඊට පස්සේ මම කේක් එකේ ඉස්සරහට අලවන මිකීගේ රූපේ මම print out එකක් අරගෙන ඒක ලැමිනේටින් කරගත්තා. ඊළඟට මේ විදිහට ඔයාලා කපනකොට පොඩි කොටසක් තියලා තමයි ලැමිනේටින් එක කපා ගන්න ඕනේ. මෙන්න මේ මිකී මේ ස්ථානයේ තමයි අපි තියලා අලව ගන්න. ඉතින් ඔයාලට පුළුවන් බටර් අයිසින් හින්දා ඇලවෙනවා මිකී රූපේ තියලා අලව ගන්න. ඊළඟට ඔන්න මම ෆොන්ඩන්ට් අයිසින් එකෙන් චූටි මේ විදිහට රවුන්ඩ් කපා ගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් මේ සඳහා ඔයාලගේ නොස්ල් එකක් භාවිතා කරන්න. ඉතාලම පහසු වැඩක් මේක නොස්ල් එකෙන් චූටි රවුන්ඩ් කිහිපයක් කපා ගන්න. ඒක මේ විදියට කේක් එක වටේට රටාවක් ආකාරයෙන් අලව ගන්න. ඉතින් මේ රටාව එකම විදිහට වෙන්න ඕනෙත් නැහැ. කැමති විදියට හැබැයි කේක් එක ලස්සන වෙන විදියට අලව ගන්න ඕනේ. ඔන්න ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා ෆොන්ඩන්ට් අයිසින් එකේ රෝස පාට මම කලරින් දාලා හදාගත්ත ෆොන්ඩන්ට් අයිසින් කොටසක්. මම ඒකෙන් දැන් ඔන්න බෝ එක නිර්මාණය කරගන්න යන්නේ. මේ ඔයාලා දකින්නේ මම බෝ එක නිර්මාණය කරපු ආකාරය. ඔයාලට ඕනනම් පුළුවන් මේ විදිහට පොඩි ටිෂු කඩදාසි කැබලි කිහිපයක් මේක අස්සේ රඳවන්න. ඒකට හේතුව තමයි මේක කඩා වැටේ කියලා ඔයාලට හිතුනොත් මේක පොඩ්ඩක් හයි වෙනකන් ෆොන්ඩන්ට් අයිසින් එක ඒ විදිහට ටිෂු කඩදාසි කිහිපයක් රඳව ගන්න පුළුවන්. ඊළඟට මේ බෝ එකේ මැදට මෙන්න මේ පටියක් අපි කපාගෙන ෆොන්ඩන්ට් අයිසින් එකෙන්ම බෝ එක තවත් ලස්සන කරගන්නවා. මේ ඔයාලා දකින්නේ මේ විදිහට හදාගත්ත මම බෝ එක පරිස්සමට කේක් එක උඩින් ඔයාලා තියාගන්න ඕනේ. ඊළඟට මේ වගේ A4 බෝඩ් එකක් අරගෙන කළු වර්ණයෙන් අපි මිකීගේ කන් දෙක නිර්මාණය කරනවා. මේ විදිහට පුළුවන් රවුන්ඩ් දෙකක් එකට තියෙන ටූත් පික් එකක් ආධාරයෙන් මේක අලව ගන්න. ටූත් පික් එකෙන් මේ විදිහට රවුන්ඩ් දෙකක් අපිට අවශ්‍ය වෙනවා. ඊළඟට ඔන්න අපි දැන් මේක මිකීගේ කන් දෙක වගේ රඳව ගන්නවා. ඉතින් හරිම පහසුයි ටූත් පික් එකෙන් කේක් එකට රඳව ගන්න පුළුවන්.
ඔයාලා කලින් දැක්ක බෝ එක වගේම ඔන්න තව බෝ එකක් මම කේක් බෝඩ් එකට පහලින් සම්බන්ධ කරගෙන තියෙනවා. මේ බෝ දෙකටම මම පුංචි අර කලින් අපි කේක් එකට අලව ගත්තා වගේ පුංචි රවුම් අලවගෙන තවත් මේ කේක් එක ලස්සන කරගෙන තියෙනවා. ඒ වගේම කේක් එකට ඔයාලට පුළුවන් මේ වගේ ලී වලින් හදපු වුඩන් ටොපර් එකක් සම්බන්ධ කරගන්න. ඉතින් එතකොට මේ කේක් එක හරිම ලස්සනක් එකතු වෙනවා. ඉතින් මේ විදිහට ඉතාම පහසුවෙන් ඔයාලට පුළුවන් කේක් එක නිර්මාණය කරගන්න. ඒ වගේම ඔයාලට තවත් අවශ්‍ය නම් මේ කේක් එකට කේක් බෝඩ් එකේ හැපි බර්ත්ඩේ කියලා ගහන්න නැත්නම් කෙනෙක්ගේ නමක් භාවිතා කරන්න. ඒ සඳහාත් ඔයාලට පුළුවන් කටර්ස් තියෙනවා අකුරු ගන්න. ඉතින් මම කලින් මගේ වීඩියෝ වලත් ඔයාලට පෙන්නලා තියෙනවා. ඒ කටර්ස් වලින් ඔයාලට අවශ්‍ය අකුරු කපාගෙන මේ කේක් බෝඩ් එකේ අලව ගන්න පුළුවන්. ඉතින් අවසානයේට මේ වගේ ලස්සන කේක් එකක් ඔයාලටත් නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් මගේ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න ඔයාලා අමතක කරන්නත් එපා.